ආයුබෝවන් ඔබට ගෙවී ගිය 2025 වසර මුළු මහත් ලෝකයටම ඉතාමත් තීරණාත්මක වසරක් වුණා. අද අපේ ලෝක සිතියමේ මතක සටහන් වැඩසටහන වෙන්වෙන්නේ 2025 වසරේ ජාත්‍යන්තර තලයේ සිදු වූ සුවිශේෂී පෙරළීම් පිළිබඳව. මම ලක්ෂිකා. අද මාත් එක්ක මේ පිළිබඳව කතා කරන්න මැදිරියට ඇවිත් තියෙනවා දමිත්. ආයුබෝවන් දමිත්. ආයුබෝවන් ලක්ෂිකා. ආයුබෝවන් හිතවතුනි. ඇත්තටම 2025 කියන්නේ ලෝක සිතියමයි වගේම ලෝක දේශපාලනයේ ලොකු වෙනස්කම් රාශියක් සිද්ධ වෙච්ච අවුරුද්දක්. දමිත් අපි වැඩසටහන ආරම්භ කරමු ලෝකයම හොල්ලපු ප්‍රධානම දේශපාලන සිදුවීමෙන්. ඒ තමයි ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් බලයට පත්වීම. මෙය ලෝක දේශපාලනයට බලපෑවේ කොහොමද? ඔව් ලක්ෂිකා. ජනවාරි 20 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරටත් අමරිකානු ජනාධිපති ලෙස දිවුරුම් දීමත් එක්ක මුළු ලෝකයේම අවධානය ඔහු වෙත යොමු වුණා. විශේෂයෙන්ම ඔහු ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්ති නිසා චීනය සහ අමරිකාව අතර අලුත් වෙළඳ යුද්ධයක් නිර්මාණය වුණා. ඒ වගේම දමිත් මැද පෙරදිග සහ යුක්‍රේන යුද්ධය ගැනත් අපිට අමතක කරන්න බැහැ නේද? අනිවාර්යෙන්ම මේ වසරේ අපි දැක්ක සුවිශේෂී දෙයක් තමයි ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ යුද්ධ ගැටුම්. ජූනි 13 වෙනිදා තමයි මේ යුද්ධය ආරම්භ වුණේ. දින 12ක් දක්වා පැවති මෙම දරුණු යුද්ධමය තත්ත්වය නිසා ලෝකයේ තුන්වැනි ලෝක යුද්ධයෙන් අත්තරටම ගියා කියලා තමයි විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරලා එල්ල වූ ප්‍රහාර ලෝක තෙල් මිල ඉහළ යන්න විශාල ලෙස බලපෑවා. ඒ වගේම තමයි 2025 වසරේදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම දරුණු අතට හැරීම මේ වසරේ අපි දැකපු තවත් කනගාටුදායක තත්ත්වයක්. අමරිකානු මැදිහත්වීම මත ගාසා තීරයේ తాවකාලික සටන් විරාමයක් ඇති වුණා. ඒ වගේම යුක්‍රේන රුසියානු යුද්ධය වසර 4ක් සම්පූර්ණ කරද්දී ට්‍රම්ප් පාලනය යටතේ යම් ආකාරයක සාමසාකච්ඡා සඳහා පදනමක් වැටුණා. ඒ වගේම තමයි අපේ අසල්වැසි ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වුණු ගැටුම්කාරී තත්ත්වය ගැනත් අපට අමතක කරන්න බැහැ. අප්‍රේල් 22 වෙනිදා සිදු ඉන්දියාවේ පහල්ගම් ප්‍රදේශයේ ආශ්‍රිතව සිදුවෙච්ච ප්‍රහාරයත් එක්ක තමයි මේ විදිහට පාකිස්තානයේ පිහිටි ත්‍රස්ත කඳවුරු ඉලක්ක කරලා ඉන්දියාව ප්‍රහාර එල්ල කළේ. ඒ සමගම කලාපීය නොසන්සුන්තාවයක් ඇති වුණා දෙරට අතර යුද්ධමය තත්ත්වයක් වර්ධනය වීමත් එක්ක. නමුත් වාසනාවකට දින කිහිපයකින් සටන් විරාමයකට එන්න රටවල් දෙකට පුළුවන් වුණා. මේ සිද්ධි එක්ක 2025 කියන්නේ යුද්ධ වලින් අඩු නැති වසරක්. ඇත්තටම දමිත් ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. දමිත් 2025 වසරේ අපි දැක්කා දේශගුණික විපර්යාස නිසා ලෝකයේ විවිධ රටවලට විශාල බලපෑමක් එල්ල වුණා. ඔව් ලක්ෂිකා. ඔක්තෝබර් මාසයේදී ජමයිකාවට කඩා වැටුණු මෙලිසා සුළි කුණාටුව මේ වසරේ වාර්තා වූ ප්‍රබලම කුණාටුව විදිහට තමයි සැලකෙන්නේ. ඒ වගේම මියන්මාරයේ සිදු වූ රික්ටර් මාපාංක 7.7ක භූමිකම්පාවෙන් 5000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම ජූලි මාසයේ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ රික්ටර් මාපාංක 8.8ක දැවැන්ත භූමිකම්පාවක් වාර්තා වුණා. වාසනාවකට එයින් සිදු ජීවිත හානි ප්‍රමාණය අවම වුණත් මුළු පැසිෆික් කලාපයටම සුනාමි අනතුරු වැඟවීම් නිකුත් කරලා තිබුණා. නොවැම්බර් අග සහ දෙසැම්බර් මුලදී ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව හරහා හමා ගිය ටික්වා සුළි කුණාටුව මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුතම ජල ගැලීම් සහ නායෑම් මේ නිසා වාර්තා වුණා. ඒ වගේම තමයි ඔබ දන්නවා 100 ගණන් ජීවිත අහිමි වුණා. ඒ වගේම දහස් ගණන් පිරිස් අවතැන් වුණා. දේශගුණික විපර්යාසය නිසා 2025 වසරේ ලෝකයේ සිදු වූ පාඩුව ඩොලර් බිලියන 120කට වඩා වැඩි කියලා තමයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. දමිත් මේ වසර අවසන් වෙද්දී මිලියන 117කට වඩා පිරිසක් ලෝකේ පුරා අවතැන් වෙලා ඉන්නවා. ඔව් යුද්ධය වගේම දේශගුණික විපත් මේකට හේතු වෙලා තියෙනවා. 2026 වසරේදී ලෝක නායකයන් මේ මානුෂීය අර්බුදයට ස්ථීර විසඳුමක් සොයාගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ 2025 ආගමික ලෝකයේත් ලොකු වෙනසක් වුණා නේද? විශේෂයෙන්ම වතිකානුවේ. ඔව් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ 14 වෙනි ලියෝ නමින් අමරිකානු ජාතික කාදිනල්වරේ ප්‍රථම වතාවට පාප් ධුරයට පත් වුණා. මෙය කතෝලික සභාවේ ඉතිහාසගත සිදුවීමක් විදිහට තමයි විදේශ මාධ්‍ය විශේෂයෙන් වාර්තා කරලා තිබුණේ. Pace sia con tutti voi. Fratelli, sorelle carissimi, questo è il primo saluto del Cristo risorto, il buon pastore che ha dato la vita per il gregge di Dio. අපි ඊළඟට කතා කරමු විද්‍යාව සහ තාක්ෂණය ගැන. දමිත්, AI
එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය 2025 වසරේදී මිනිස් ජීවිතයට කොයි වගේ බලපෑමක්ද කළේ? 2025 කියන්නේ AI තාක්ෂණය එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ක්‍රියාකාරී යුගය විදිහට තමයි සැලකෙන්නේ. ඒජන්ටික් AI. දැන් AI වලට පුළුවන් මෘදුකාංග තනිවම හසුරුවමින් සංකීර්ණ වැඩ කරලා දෙන්න. ඒ වගේම වෛද්‍ය විද්‍යාව අතින් බලද්දී පිළිකා රෝගීන් සඳහා නව ජාන ප්‍රතිකාරකම සහ නිවසේදීම සිදු කළ හැකි පරීක්ෂණ හඳුන්වා දීම ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි මේ ශ්‍රේෂ්ඨ අය හඳුන්වන්නේ. දමිත් මේ වසරේ ගුවන් සේවා ඉතිහාසයේ කනගාටුදායක සිදුවීම් කිහිපයක්ම වුණා නේද? ඕලක්ෂික 2025 වසරේ වැඩිපුරම අන්තර්ජාලයේ සර්ච් කරපු පුවත් අතර ගුවන් අනතුරු කියන්නේ ප්‍රධාන තැනක් ගත්ත මාතෘකාවක්. විශේෂයෙන්ම අගෝස්තු මාසයේදී මගින් 200කට අධික පිරිස් රැකත් ගුවන් යානයක් අනතුරට පත් වුණා කාර්මික දෝෂයක් නිසා. එයා ඉන්දියා ගුවන් යානය ඉන්දියාවේ අහමදාබාද් හිටියක් වීමත් වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. තාක්ෂණය කොච්චර දියුණු වුණත් මිනිස් ජීවිතවල තියෙන අවදානම මේකින් පෙන්නුම් කරනවා. දමිත් දැන් අපි කතා කරමු හැමෝම ආස කරන විෂයක් ගැන. 2025 වසරේ හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමාව කොහොමද? ලක්ෂික මේ අවුරුද්දේ සිනමාව හරිම පුදුම සාකතයි. හොලිවුඩේ ලොකුම ජයග්‍රහණය තමයි සජීවීකරණ සහ ඇනිමේෂන් චිත්‍රපට. ඩොලර් බිලියන ගණන් මෙම චිත්‍රපට උපයන්න සමත් වුණා. ඒ වගේම චීනයේ චිත්‍රපටයක් නිකුත් කළා සජීවීකරණ සහ ඇනිමේෂන් චිත්‍රපටයක් විදිහට. ඉතින් මේකත් ලෝකයේ ආදාය වාර්තා පිළිදෙනුව කියලා තමයි සිනමාව පැත්තෙන් වාර්තා වුණේ. බොලිවුඩේ ගැන කියද්දී අපිට මතක් වෙන්නේ කාන්වරුනේ. ඉතින් බොලිවුඩේ කාන්වරුන්ගේ චිත්‍රපටයක් නැති වුණත් රන්වීර් සිංගේ දුරන්දර චිත්‍රපටය ඉන්දියාවම හොල්ලපු බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපට විදිහට තමයි සැලකෙන්නේ. වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපයට අපි ඇවිත් ඉන්නේ. දමිත් ගෙවී ගිය 2025 වසර ඔබ සාරාංශ කරන්නේ කොහොමද? 2025 කියන්නේ ලක්ෂිකාල් ලෝකයේ පැරණි ක්‍රමවේදවලින් විදිලා අලුත් ගමනක් යන්න ආරම්භ කරපු අවුරුද්ද. යුද්ධ පවතිද්දිම සාමය ගැන කතා කරපු දේශගුණික විපත් මැද තාක්ෂණයෙන් විසඳුම් හොයපු වසරක් විදිහට තමයි 2025 වසර සැලකෙන්නේ. 2026 වසරේදී ලෝකයේ මීට වඩා සාමකාමී වෙයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අපි වහගෙන අපිත් එක්ක හිටිය ආදරණීය ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා.